සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත එළරන් දෙරණි යලි උපදින්නට හේතු ආසනා වේවා හේතු ආසනා රත්නමාලිසේ කිරණයි මහබෝ සෙවනයි තිසාවවයි සීගිරියයි මගේ උරුමයයි රත්නමාලිසේ කිරණයි මහබෝ සෙවනයි තිසාවවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින පින්කෙත එළරන් දෙරණි පාට පාට මල් වගේ මුළු ලෝකයම සුවඳ කරවන පුංචි අපේ දිනය. එහෙමත් නැත්නම් ලෝක ළමා දිනය සමරන්න තමයි අද අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. එහෙම නේද ඉතින්? ඔව් ඒ වගේම තමයි දිනාරා අපි අමතක කරන්න හොඳ නැහැ. අපි සෙවනඳ වගේ අප සමගින්ම ළඟින් ඉන්න ලෝකවාසී වැඩිහිටියන්ගේ දිනයත් එදිලා තිබුණේ ඔක්තෝබර් 1 වෙනිදාට. එයාලවත් මතක් කරන එක අපේ යුතුකමක්. අනිවාර්යෙන්ම. එසේනම් ලෝක ළමා දින සමරුම් උත්සවයේ ආරම්භය සඳහන් කරමින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම සඳහා තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය ඇතුළු විහාරයන්හි විහාරාධිපති ඥානානන්ද භික්ෂුපූර්ණ මධ්‍යස්ථානාධිපති නම කියන්නට අවසරයි පූජ්‍ය අමගහවැල්ලේ දීපානන්ද ස්වාමීන් වහන්සේටත් ශ්‍රී ගුණසාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය අරුණායක හේමානන්ද ස්වාමීන් වහන්සේටත් ශ්‍රී ගුණසාර දහම් පාසලේ ආචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය ගල්ලාල්ලේ සෝමානන්ද ස්වාමීන් වහන්සේටත් ශ්‍රී ගුණසාර දහම් පාසලේ ආචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය කොණකනගල ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේටත් ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ගුණසාර දහම් පාසලේ උපප්‍රධානාචාර්ය සාගරිකා අබේරත්න ගුරු මෑණියන්ටත් ගුරු මණ්ඩලය නියෝජනය කරමින් ගුරු මෑණියෙකුටත් පියතුමෙකුටත් ශිෂ්‍ය නායක මණ්ඩලය නියෝජනය කරමින් ශිෂ්‍ය නායිකාවකටත් ශිෂ්‍ය නායකයෙකුටත් දහම් පාසලේ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් සහෝදරයෙකුටත් සහෝදරියෙකුටත් මේ අවස්ථාවට සහභාගී වීමට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
ආරාධනා කරමි. साधुकार्य पूर्णदान नमस्कारे बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि ततियंपि बुद्धं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमादट्टाना वैरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්‍රමාදේන සම්පාදේත. මේ අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීම සඳහා අපගේ මේ නමස්කාර පූර්වක ආරාධනය ශ්‍රී ගුණසාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය අරිනායක හේමානන්ද ස්වාමීන් වහන්සේට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මූලාසනයේ වැඩ සිටින පින්වත් අපගේ ගුරු දේවෝත්තම නායක මානීය පාණන් වහන්සේගෙන් අවසරයි. ජිනසාර පඬිත හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අප ශ්‍රී ගුණසාර දහම් පාසලේ දයාබර ගුරු බවතුනි, ආදරණීය දුවා දරුවනි, අද අප දහම් පාසලට විශේෂ දවසක්, විශේෂයෙන්ම ලෝක ළමා දින සැමරුම වෙනුවෙන්
පාසල මගින් සිද්ධ කරන්නට යෙදෙන ලෝක ළමා දින සැවරුම් උත්සවයේ තමයි අද දිනේදී මෙලෙසින් ආරම්භ කරන්නට මේ සනිටුහන් කරගෙන සූදානම් වෙලා බලාපොරොත්තුව මේ උත්සව සභාව සඳහා වැඩම කරන්නට යෙදුණා. අප විහාරස්ථානයේ පින්වත් අපගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේ බොහෝම පින්වත්ව පිළිගන්නවා. ඒ වගේම ප්‍රේජිනසාර පඬිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම දහම් පාසලේ ආචාර්ය අපේ සෝවානන්ද පොඩි හාමුදුරුවෝ, ප්‍රේමානන්ද පොඩි හාමුදුරුවෝ ඇතුළු සියලු මහා සංඝරත්නය බොහෝම පින්වත්ව පිළිගනු ලබනවා. ඒ වගේම දහම් පාසලේ ගුරු භවතුන් ආදී, දුවදරුවන් ආදී මේ දුවදරුවන් ආදී සියලු දෙනාම බොහෝම පින් සිතින් පිළිගන්නවා. මේ දරුවෝ සියලු දෙනාම ගුරු භවතුන් ආදී පින්වත් සියලු දෙනාම පූජනීය මහා සංඝරත්නය උත්සව සභාව වෙනුවෙන් බොහෝම පින් සිතින් පිළිගන්නවා කියලා කවුරුත් පයින් සාධනාවක් පවත්වනවා. වෙනද අප දහම් පාසල තුලදී දරුවනි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ සුදුවතින් සැරසිලා දහම් පාසලට ඇවිල්ලා දහම් අධ්‍යාපනයේ හදාරන මේ දුවා දරුවන්ට දහම් අධ්‍යාපනයේ පමණක් ලබා දෙන්නේ නැතිව අප දහම් පාසල මගින් විශේෂයෙන්ම සෑම පාසලකම දහම් පාසලකම ඔක්තෝබර් 1 වෙනිදාට මේ ලෝක ළමා දින සැමරුම් කටයුතු සිදු කරන්නට යෙදෙනවා. ඉතින් අපි කල්පනා කරන්නට යෙදුන අපේ දුවා දරුවන් වෙනුවෙන් මේ විදිහට පුංචි උත්සවයක් සංවිධානය කරලා දරුවන්ගේ දිනේ වෙනුවෙන් ඉදහසර සලසලා දෙන්නට අපේ නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව අද මේ කටයුත්ත සංවිධානය කරගන්නට යෙදුනේ. වැඩිමක් අනුශාසනාවන් සිදු කරන්න කාල වේලාව නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී අද මේ දහම් පාසලේ දුවදරුවෝ සියලු දෙනාම මේ ස්ථානයට පැමිණිච්ච එක ගැන බොහොම සතුටු වෙන්නට යුතු කාරණාවක්. ඒ නිසා මෙතනින් ඉදිරියට මේ කටයුතු උත්සවයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නට මේ දරුවන්ට උත්සව සභාවට මෙලෙසින් බාර දෙනවා. පින්වත් අපේ මහා සංඝරත්නය ඇතුළු ගුරු භවතුන් ඇතුළු සියලුම දුවා දරුවන් සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදයේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමින් මෙතනින් නිවාණයටපත් වෙනවා. පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අතු පිටි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසිරුරේ ඇසුර ලබන නවතෝ තැන්නක් අතු පිටි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු පිටි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිඳට මුල් තැන දෙන නව